මේෂ ලග්නය. මේෂ ලග්නලාභී ඔබගේ 4 වන භාවයට තමයි ගුරු ග්‍රහයා පැමිණෙන්නේ එළඹෙන ඔක්තෝබර් මාස 18 වෙනි දින සිදුවන ගුරු ග්‍රහ මාරුවේදී. ඒ වගේම ඔබගේ 9 වන භාවය සහ 12 වන භාවයේ අධිපතිත්වය දරන්නේ මේ ගුරු කියන ග්‍රහයා. මේ 4 වන භාවයට ගුරුගේ පැමිණීම මේෂ ලග්නලාභීන්ට අතිශය සාර්ථකයි. මූලිකව කියන්න ඕනේ මේ වෙනකොට ඔබ ලග්නේ රාශියකට යටත් වෙලා ඉන්නේ මෙන්න මේ වගේ ගැටලුකාරී දේවල් තියෙනවා නම් ඒ සඳහා පිළියම් කර ගැනීමෙන් ඔබට මේ සාර්ථක ප්‍රතිඵල පැහැදිලිව භුක්ති විඳින්න පුළුවන්. මේ 4 වන භාවයට ගුරුගේ පැමිණීමත් සමගම මේෂ ලග්නලාභීන්ට ලෞකික දේපලවල වර්ධනයන් පැහැදිලි ලෙස දැක ගන්නට පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් යාන වාහන මිල මුදල් දේපල මෙන්න මේ වගේ දේවල් වර්ධනය කරගන්න ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීම ඒ සඳහා යොමු වීම වෙනදාට වැඩියෙන් උනන්දුවෙන් කටයුතු කිරීම මෙන්න මේ වගේ දේවල් පැහැදිලි ලෙසම පෙන්වුම් කරනවා. ඉතින් මේන් සාර්ථක ප්‍රතිඵල අත්විඳින්න පුළුවන් කාල පරාසයක් තමයි ආරම්භ වෙන්නේ. ඒ වගේම අනිත් විශේෂ වැදගත්කම තමයි මේ අධ්‍යාපන කටයුතු. අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා ඉන්න මේෂ ලග්නලාභී දුවදරුවන්ට මෙන්න මේ ගුරු කටක රාශියේ ගත කරන කාල පරාසය තුලදී Tamanගේ අධ්‍යාපන කටයුතු වලින් පැහැදිලි ලෙසම ජයග්‍රහණයන් භුක්ති විඳින්න පුළුවන් කාල පරාසයක්. ඉතින් මෙතනදී මම නැවතත් කියන්නේ අර ලෞකික දේපල වර්ධනය ඒ වගේම අධ්‍යාපන කටයුතු මෙන්න මේ සාර්ථක පැති වලින් ඉදිරියට යන්න පුළුවන් හැකියාව පැහැදිලි ලෙසම තියෙනවා. එකම බාධකය තමයි ඔබට ගත වෙන ලග්නේ රාශියකය. ඉතින් ඒ සඳහා පිළියම් කරගෙන මේ ලැබිලා තියෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ඔබගේ ඉදිරිය සාර්ථක කර ගැනීම සඳහා ඔබ අනිවාර්යෙන් කැපවිය යුතුයි. මේ ඒ සඳහා ඔබට උදා වෙලා තියෙන සාර්ථකම සහ හොඳම කාල පරාසයක් බැවින්